22 වන ජාතික කබඩි ශූරතා තරග මාලාව අද ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක වන්නේ. මෙන්න ඊළඟ තරගයට සියල්ල සූදානමින් මේ එක්සත් හොරණ එක්සත් කණ්ඩායම් දෙකම කරට කර සටනක තමත වුණු උපායශීලී වර්ණිතේ වෙනස් කළේ නැහැ. මේ හොරණ එක්සත් කණ්ඩායමේ ප්‍රතිවාදීන් වෙන්න ඔවුන් තමන්ගේ අර උපක්‍රමශීලීව තරඟ වදින ආකාරය. හැබැයි තාම පැහැදිලි හොරණ ක්‍රීඩකයන්ට තවදුරටත් ශක්තිය තියෙනවා. ඔවුන් තමන්ගේ සම්පූර්ණ ශක්තියම තාමත් මේ තරඟයට යොදලා නැහැ. දෝනසුම් තරගයක් සැහැණ වෙලාවක් ක්‍රියාත්මකයි හරිතයක දිගටම. ඔව් අවාසනාවක තත්ත්වයේ අනිත් කණ්ඩායම හඳුනා ගන්න අපිට හැකියාවක් නැහැ. මේ හොරණ එක්සත් යෝන්ගේ ප්‍රතිවාදී. මේක ඉතින් එක්සත්ව එක්සිත්ව කරන්න ඕන වැඩක්. තව මද දුරක් පමණ ඉතිරිව තිබෙන්නේ ආරක්ෂා කරගෙන සදා ප්‍රබල සටනක සටන නමුත් හොරණ එක්සත් කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය හිමි වන්නේ වර. හොඳින් තරග වැදුණා. හොඳ තරගයක් ලබා දුන්නා. හොරණ එක්සත් කණ්ඩායමට ප්‍රබල කණ්ඩායමක් මෙන්න බාන තරගයේ ක්‍රියාත්මක වෙච්ච ආකාරය ආරම්භයේ සිටම කණ්ඩායම් දෙක තමන්ගේ ශක්තිය හොඳින් උරගා බැලුවා. හැබැයි හොරණ එක්සත් ක්‍රීඩකයන්ට තව ශක්තිය ඉතිරි වී තිබුණා. ඕන ශක්තිය අර පිරිමැස්මෙන් විය පැහැදම් කරමින් මේ තරගයේ ජයග්‍රහණය කළේ. මේ දංකොටුව ලෙජන්ඩ්ස් කණ්ඩායම දංකොටුව ඕක් ලෙජන්ඩ්ස් හොරණ එක්සත් කණ්ඩායමට එරෙහිව මේ දංකොටුව කණ්ඩායම දංකොටුව පෝසිලෙන් සඳහා සෑහෙන හොඳ ප්‍රකට නමක්. එච්චරද? මෙන්න දෙවන වටය පළමු තරඟ වටේ ජයග්‍රහණය කළ හොරණ එක්සත් ක්‍රීඩකයන්. මම කල්පනා කරනවා මේ දැඩි 10 දනවන දවස්වල මේ ක්‍රීඩකයන් තමන්ගේ ජර්සි වලට ඇයි මේ තරම් කළු වර්ණය තෝරාගෙන තියෙන්නේ කියලා. අතිශය වැඩි කණ්ඩායම් සංඛ්‍යාවක් තරඟ වදින්නේම කළු පැහැති වර්ණයෙන් සැරසීගෙන. අතර මොන්ට එක පීඩන් ඔවුන්ට පුළුවන්කම තිබුණා නම් මම දන්නේ නැහැ සමහරවිට ඔවුන්ට වැඩිපුර තියෙන රාත්‍රී තරඟ විය හැකි. අපිට එහෙම අත්දැකීමුත් තිබෙනවා රාත්‍රී පුරා ක්‍රියාත්මක වන තරඟ. අද මේ තරඟ මාලාව නිමා වෙනකොට රාත්‍රී අනිවාර්යයෙන්ම ලැබෙනවා. මෙන්න ඊළඟ වටය දංකොටුව ඕක් ලෙජන්ඩ්ස් කණ්ඩායම සමගින් හොරණ එක්සත්. මේ හොරණ එක්සත් වඩාත් ක්‍රමානුකූලව තරඟයට අවතීර්ණ වෙනවා සහ තරඟ වදිනවා. ඔවුන්ගේ පෙර සූදානම හොඳයි කියන අදහසක් තමයි එයාර අපිට ගම්‍ය වන්නේ. අර සියලු තාක්ෂණයන් වරදිනවා මේ කාන්තාව පුහුණුකාරණයක් මේ දංකොටුව කණ්ඩායමට පුහුණුකාරීත්වය ලබා දෙන්නේ. අර ඔවුන්ගේ අතින් ගිලිහෙනකොට සියල්ල ගිලිහෙනවා. තාක්ෂණයත් ගිලිහෙනවා. උන්ගේ රිද්මය ගිලිහෙනවා. ඒ සියල්ලත් එක්ක මොකද හොරණ කණ්ඩායම සෑහෙන අත්දැකීම් සහිත කණ්ඩායම. මේ පුහුණුකාරණිය සමීපයට වී ඔවුන් දිරිගන්වන ආකාරය, ඔවුන්ට උපදෙස් ලබා දෙන ආකාරය, කෙසේද තරගයේ දෙවන වටේට ජයග්‍රහණයට හිමිකම් කියන සමත්කම් දක්වනවා හොරණ එක්සත් ක්‍රීඩකයන්.